මේ වීඩියෝ පටය නිකුත් කරන්නේ විශේෂයෙන්ම අපේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයටත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමුසූරිය මැතිණියගේ විශේෂ අවධානය යොමු කරවීමේ අදහසින්. නමුත් මේක සමස්ත ජනතාවම මේ වීඩියෝ පටය බලන එක හොඳයි. ඒ අතරින් රාජ්‍ය සේවයේ නිරතව සිටින අය, නිරත සිටින රාජ්‍ය සේවකයන්, විශ්‍රාම ගිය අය, ඒ සියලු දෙනාම අධිකරණ පද්ධතිය තුළ සිටින අය, සිටින ඒ උදවිය, පරිපාලන සේවයේ උදවිය, පොලිස් සේවය, ආරක්ෂක සේවයේ උදවිය මේ වීඩියෝ පටය මම හිතන්නේ මම විටින් විට මේක නිකුත් කරනවා. මේක තමයි මගේ පළවෙනි වීඩියෝ පටය මේ අංශෙන් නිකුත් කරන. මොකද මේ රාජ්‍ය සේවයේ තියෙන දූෂිත බව තමයි මම හෙළිදරව් කරන්නේ. මොකද මම අවුරුදු 15ක් ඉතා අසාධාරණ විදියට පරිගැනීම් වලට ලක් වෙන, තවමත් පරිගැනීම් වලට ලක් වෙන හිටපු රාජ්‍ය නිලධාරියෙක්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක්. මගේ විශ්‍රාම යාමේ වයස, ඒ කියන්නේ විශ්‍රාම යාමේ අනිවාර්ය වයස ඉක්මවලා මේ වෙනකොට අවුරුදු 3කුත් මාසයක් ඉක්මලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ වෙන විට රාජ්‍ය සේවා කමිෂන් සභාව යම් යම් නිගමනයන්, ඒ කියන්නේ නියෝග නිකුත් කරලා තියෙනවා. රාජ්‍ය කියන්නේ අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මගින් දකුණු අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට සහ අධ්‍යාපන ලේකම්ට මෙන්ම රාජ්‍ය සේවා කමිෂන් සභාවට. ඒ වුණාට දැන් ඒ නියෝග නිකුත් කළා මේ වෙනකොට මාස 3කට ඉතාමත් මාසන්නයි. අදත් මට ලියුමක් ආවා රාජ්‍ය සේවා කමිෂන් සභාවෙන් මේ සම්බන්ධයෙන් ගත්ත පියවර මොනවද කියලා. නමුත් අද වෙනතුරු මාස 3ක් ගිහිල්ලා තියෙනවා. මාස 3ක් දැන් ගිහිල්ලා තියෙනවා. නමුත් කිසිම පියවරක් අවශ්‍ය මගේ මේ විශ්‍රාම ටික ලබා දීමට අවශ්‍ය කරන මූලික පියවරවත් කිසිවක් තවමත් අරගෙන නැහැ. මම ඒ ගැන මට අවස්ථාවේ තියෙන්නේ. මොකද මම දැඩිසේ විශ්වාස කරනවා වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාත්, ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිය මැතිණියත්, ඒ සහෝදරියත් මම විශ්වාස කරනවා අපේ රට විශාල සේවයක් කරાવી කියලා. මගේ ඒ බලාපොරොත්තුව තියෙනවා. ඒ කියන්නේ එවැනි දෙයක් මට අවංකවම මට කියන්න පුළුවනි. මොකද සැබෑ ඌමනාවක්, අවශ්‍යතාවයක් තියෙන බව පේනවා. හැබැයි මේකට අදටත් තියෙන ඉතා බරපතලම අභියෝගය වෙන්නේ මේ රාජ්‍ය සේවය. ඒක මේ දෙපාරට විතරක් නෙමෙයි, මේ රජයට විතරක් නෙමෙයි. පහුගිය රජය කාලවලදීත් මේ රාජ්‍ය සේවයේ සමහර දූෂිත උදවිය කටයුතු කළ ආකාරය දිහා බැලුවහම හරිම අශෝභනයි, හරි කනගාටුදායකයි. ඒකයි මම මේ වීඩියෝ පටය නිකුත් කරන්න උත්සාහ කරේ. මොකද රාජ්‍ය සේවය මේ ක්‍රමවේදය වෙනස් නොකර කවදාවත් අපේ රට දියුණු කරන්න හම්බෙන්නේ නැහැ. කවදාවත් දියුණු කරන්න හම්බෙන්නේ නැහැ. ඊළඟට මම ඒකාන්තයෙන්ම කියනවා මේ රාජ්‍ය සේවය මේ පවතින දූෂිත ක්‍රමය වෙනස් නොකළහොත් ඒකාන්තයෙන්ම පසුගිය අවුරුදු 5න් 5ට මාරු වෙච්ච රජයන් වගේ මේ රජයත් ලබන ඊළඟ අවුරුදු 5ේදී මාරු වෙනවා. මොකද මේ රාජ්‍ය සේවය කියලා කියන්නේ ලංකාවේ මේකේ තනතුරු වල විශේෂයෙන් පරිපාලන සේවයේ සහ මාණ්ඩලික ශ්‍රේණි වල ඉන්න සමහර නිලධාරීන්, ඇතැම් නිලධාරීන්, හැමෝම නෙමෙයි, සමහර නිලධාරීන් කොහොම හරි කරලා ඉන්නකම්ම තමන්ගේ තනතුරේ ඉන්නකම්ම දේශපාලකයන්ට අවශ්‍ය කරන දේවල් කර සාධාරණව අසාධාරණ වෙන්න පුළුවන්. ඊයට ඕන දේවල් කර මේ තනතුර රැකගෙන ඉන්නවා. ඒකෙදි ජනතාවට වෙන විපත්තිය, පාසල් වල නම් පාසල් දරුවන්ට වෙන විපත්තිය, මේ අනාගත පරම්පරාවට වෙන විපත්තිය, සමාජයේ ප්‍රගමණයට වෙන විපත්තිය කිසිවක් දිහා බලන්නේ නැහැ. දේශපාලකයාට අවශ්‍ය දේ විතරයි කරන්නේ. ඒකයි මම එහෙම කිව්වේ. දේශපාලකයන් අවශ්‍ය දේ විතරයි කරන්නේ. ඒ අනිත් අයට හේනා ගැහුවත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න ඔහොම තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක නිසා මම මේ වීඩියෝ පටය නිකුත් කරන්නේ. මොකද මගේ ඒකායන බලාපොරොත්තුව තියෙන්නේ
මේ පවතින රජය තව කාලයක් මේ රටේ පැවතුනොතින් මේ රටේ පවත්වාගෙන ගියොතින් මං හිතනවා කිසියම් අර කියන වචන අනුව ලස්සන ශ්‍රී ලංකාවක් සුබ අනාගතයක් කියන වචන දෙක ඉෂ්ට කරගන්න පුළුවන් කියලා බෙහෙත් බොහොම අමාරුයි. මොකද පහුගිය කාලෙදී මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු සමහර කියන දේ සමහර කරපු කියපු දේවල් ඇත්තටම රටක් වෙනම වටිනවා. හැබැයි සමහර දේවල් නම් එහෙම නැහැ. නමුත් එතුමා විනාශ කරෙත් මේ වටේ ඉන්න උදවිය. වටේ ඉන්න උදවිය. රාජ්‍ය සේවකයෝ මේ එතුමත් මේ සෑහෙන්න ඒ කාලේ මම දන්න තරමින් විශාල සටනක් කරා රටේ දරුවන්ගේ උන්නතිය වෙනුවෙන්. මොකද මට මතකයි 88 89 භීෂණ කාලෙදී පාද යාත්‍රා ඔය වගේ දේවල් කරලා මේ සමාජයේ දූෂිත භාවය මුදවා ගන්න යම් ඇත්තටම එතුමාගේ ජීවිතය ගැන තිබිච්ච අවදානම් පවා නොතකා තමයි වැඩ කරේ. මට හොඳට මතකයි දිමු ජයරත්න වාසුදේව නායකකර මැතිතුමාලා ඒ වගේ කට්ටිය තව ඉන්නවා මතක් කළ යුතු විජය කුමාරතුංග වගේ අය. මම හිතන්නේ විජය කුමාරතුංග නම් ඒ වෙනකොට අභාප්‍රාප්ත වෙලා ඔය කාලය තුලදී මට හොඳට මතකයි මේ මෙතුමාලා පස්සට ගියේ නැහැ. නමුත් දැන් ඒ යුගය අවසන්. ඒ යුගය අවසන්. මොකද 2009 දී යුද්ධය අවසන් කරාට 2012 වෙනකොටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සෑහෙන දුරකට පිරිහිලා තිබුණේ. මොකද ඒකට හේතු සාධක මම අලුතින් කියන්න ඕනේ. මමම එතුමගේ ෆොටෝ එක එල්ලගෙන ගෙයි මගේ සාය මැද්දේ මමම කැමැත්තෙන් ඒක අයින් කරා. මොකද මට හම්බන්තොට පැත්තේ ගියාම මට තේරුණා එතුමා මේ කරන අපරාධයක් මොනවද කියන එක. මට කොච්චරවත් ඒ ගැන මට ලොකු දුකක් හිතුණා. ඒක පස්සේ වැඩිකල් නොගිහින් ඒක මම හිතපු දේ යථාර්ථයක් බවට පත් වුණා. එතුමා විශාල ශීඝ්‍රයෙන් පිරිහෙන ගත්තා. ඇත්තටම රජෙක් තමයි හිටියේ. මම දැකලා තියෙනවා ඇඟ කහවන් කහ පාටයි. ප්‍රමාණයෙන් බැලුවත් එතුමා හැම පැත්තෙම පුෂ්ටිමත්. නමුත් අවසානයේදී අන්තිමට පිරිහිලා ගියා. ඒක තමා විසින්මයි කරගත්තේ. නමුත් මම දකිනවා මේ සියලුම චරිතයන් වලට වඩා සුවිශේෂී චරිතයක් කියලා අනුර කුමාර දිසානායක සහෝදරයා. එතුමාත් සෑහෙන කාලයක් තිස්සේ පොර බැදුවා මේ තත්ත්වයටපත් වෙන්න. නමුත් එතුමාට මම දකිනවා දැන් තියෙන එකම අභියෝගය මේ රාජ්‍ය සේවය වෙනස් කරගත යුතුයි කියන එක. මොකද ඒක පිරිසිදු කරගන්න ඕනේ. මොකද මම මේ ළඟදී කතා බහ කරා මේ 71 නඩුවේ මහා නඩුවේ 71 අප්‍රේල් කැලේ නඩුවේ ඉදිරිපෙළ සමාජිකයෙක් එතුමා නීතිඥයෙක් අදට ජීවිත නැතර ඉන්නවා. තරමක අසනීපෙන් තරමක නෙමෙයි සැලකිය යුතු අසනීප තත්ත්වකින් ඉන්නේ. මම එතුමත් එක්ක දීර්ඝ සාකච්ඡා කරා. එතුමා මට වෙලාවක දෙන්නම් කිව්වා සාකච්ඡාවක්. මොකද එතුමා මේ වෙනකොටත් රෝහල්ගත වෙලා ඉන්නේ. ඊට පස්සේ ඇවිල්ලා මට අවස්ථාවක් දෙන්නම් කිව්වා එතුමත් එක්ක පොඩි සාකච්ඡාවක් කරන්න. මේ එතුමා විජේවීර සහෝදරයා බොහොම ළඟින් මැසු කර කෙනෙක්. ඊළඟට විවිධාකාරයෙන් සමාජයේ පීඩන තාඩන වලට ලක්වෙච්ච නීතිඥ මහත්තයෙක්. එතුමා මට අවස්ථාවක් දෙවි. මම ඒකත් ඉදිරිපත් කරනවා. නමුත් මම මෙතනදී කියන්නේ මේ රාජ්‍ය සේවය විශේෂයෙන්ම මම අත්දැකීම් ලැබුව දකුණු පළාත. දකුණු පළාත කියන්නේ දූෂණයෙන් සහ භීෂණයෙන් අංක 1. දූෂණයෙන් සහ භීෂණයෙන් අංක 1. මේ දූෂණයෙන් සහ භීෂණයෙන් අංක 1 බවට දකුණු පළාත පත් කරේ. දකුණේ ඉන්න ඇතැම් දේශපාලකයෝ ඒ අයගේ බැල මෙහෙවරකම් කරලා Tamanට පෞද්ගලික විවිධ ලාභ ප්‍රයෝජන උදෙසා ඒ අයගේ කියන දේ නීතියක් නැහැ, සාධාරණත්වයක් නැහැ. ඒ අය කියන දේ ඉෂ්ට කරපු මේ රාජ්‍ය සේවකයෝ තමයි මේකට වග කියන්නේ. රාජ්‍ය සේවයේ පරිපාලන සේවයේ සහ මානවික ශ්‍රේණිවල නිරතව සිටි උදවිය සහ අදටත් ඒ අය ඉන්නවා සමහර අය. ඒ අය තමයි මේ අපේ දකුණු පළාත දූෂණයෙන් සහ භීෂණයෙන් අංක 1 බවට පත් වෙන්න. මම නෙමෙයි කියන්නේ භීෂණයෙන් අංක 1 කියලා. දූෂණයෙන්
දැන් බන්ධනාගාර කොමසාරිස්තුමා කියන්නේ ප්‍රසිද්ධ රැස්වීමකදී නාගොඩ රාජකීය විද්‍යාලයේදී එතුමා සම්බන්ධ වෙච්ච සහභාගී වෙච්ච ප්‍රසිද්ධ රැස්වීමකදී එතුමා කියනවා දකුණු පළාත විභාග වලින් අංක 1 වගේම දූෂණයෙන් සහ බීජිනුත් අංක 1 කියලා. මම නෙමෙයි කියන්නේ. හැබැයි මම දන්නවා මේක 1 කියලා. ඒකට එහෙම හේතු උනේ මේ තියෙන මේ පවතින දූෂිත ක්‍රමවේදය. මොකද ඒකේ එක ගොදුරක් තමයි මට මේ වෙනකොට අවුරුදු 15ක් රැකියාව නැහැ. මම නඩුවකින් පස්සේ නැවත රැකියාවට ගියා. නමුත් අදටත් මගෙන් එලව කිසිම සදාචාරයක් නැහැ, යුක්තියක් නැහැ. අදටත් මගෙන් පලි ගන්නවා. ඒගොල්ලන්ගේ ඌමනාවට මගේ නැති කරපු මගේ සේවය නැති කරපු කාලය තුල මම හොරෙක්ක වංචාකාරයෙක් කියලා සේවයෙන් දොට්ට දාලා ඒ කාලය තුල නමුත් දැන් අධිකරණයේ පිළිගන්න තියෙනවා මාව එහෙම කෙනෙක් නෙමෙයි කියලා. නමුත් ඒ කාලයට මට හිමි වෙන්න ඕනේ විශ්‍රාම මගේ වැටුප තාම ලැබිලා නැහැ. ඒකටත් අකුල් හෙලනවා. ඉන්න අයත් අකුල් හෙලලා ගියා. එතපු ආණ්ඩුකාරතුමා බන්දුල හරිචන්ද ඒ මහත්තයා පුළුවන් තරම් මට අරියාදු කරා. පුළුවන් තරම් හැම පැත්තෙන්ම අරියාදු කරා. නමුත් එතුමා මගේ විශ්‍රාම වැටුපවත් ගන්න දුන්නේ නැහැ. අදටත් මගේ විශ්‍රාම වැටුප නැහැ. අද මම කතා කරන්නේ 2026 ජනවාරි 2 වෙනිදා. මම කතා මේ මොහොතේදීත් මට ඒ කියන්නේ මට අවුරුදු 3කුත් මාසයක් විශ්‍රාම වැටුප නැහැ. නම් මේ විශ්‍රාම වැටුප මට ලබා දෙන්න දැන් කටයුතු කරනවා රාජ්‍ය සේවා කොමිසම. ඒ කියන්නේ කොළඹ රාජ්‍ය සේවා කොමිසම සහ ඉසිරිපාය අධ්‍යාපන ලේකම් මැදිහත් වෙලා තියෙනවා. ඒක අනිවාර්යයෙන් මට ලැබෙනවා. උතන්ටත් ගැට ගහනවා විවිධාකාරයෙන් බොරු කිය දකුණු පළාත රාජ්‍ය සේවා කොමිසම. කවුද මේවා ඉන්නේ? මේවා ඉන්නර පරණ දූෂිතයමයි ඉන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්නේ කවුද? පරණ දූෂිතයමයි ඉන්නේ. හිටියේ දූෂිතයෝ දැන් කොහොමද කියන එක මම දන්නේ නැහැ. නමුත් හිටියේ අන්ත දූෂිතයෝ. ওই වේලාරත්නයේ කියන හිටපු අධ්‍යාපන ලේකම් මගේ මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ කලාප අධ්‍යක්ෂ විසින් යොමු කරන ලද එකම ලිපියකටවත් ලියුමක් එව්වේ නැහැ කියලා කලාප අධ්‍යක්ෂක විසින් ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඒක පිටපතක් මංගාව තියෙන. ඉතින් ඒගොල්ලෝ රාජකාරිය කරේ එහෙම තමයි. ඇත්තටම සම්පූර්ණයෙන් වැරදි. ඉතින් මට මේව කියනවනම් ගොඩාක් දේවල් කියන්න. ඒතර හිටපු දකුණු පළාත් දකුණු පළාත් ප්‍රධාන ලේකම් මේ සුමිත් චන්දන අලහකෝන් තනිකරම නීති විරෝධී වැඩ කරේ. දැන් බලන් ඉන්නවා මම හිතන විදිහට මේ දෙන්නම ඒ කියන්නේ දැන් බලන කොමිෂන් සභාවලට එන්නේ. ඒ කියන්නේ අත්තන්න කාලා විනාශ කරලා වන කරලා දැන් සුමිත් අලහකෝන් කියනවා දකුණු පළාතේ ඉහළ කළමනාකාරීත්වය විසින් අසාධාරණයට ලක් වූවයි කියන තවත් පිරිසක් ඉන්නවය. ඒ අයට සාධාරණයක් ඉෂ්ට කරන්න වෙනවයි. මේ කතා කරන ජැගීරට සාධාරණ ඉෂ්ට කරෝදී වගේ පටු අදහස් මත තමයි මේගොල්ලෝ කටයුතු කරන්නේ. ඒවා අපි ඉදිරියට බේර ගන්න ඕනේ. ඕව තමයි කරලා ගියේ. ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි ඉහළ කළමනාකාරීත්වය. ඉතින් මම තොරතුරු පනතේ යටතේ ඇහුවා ඉහළ කළමනාකාරීත්වය කියලා කියන්නේ කාටද කියලා. ඉතින් ඒ වගේ ආණ්ඩුකාරයා 100% අමු දූෂිතෙක් කියන්නේ මම මරුණක් කරන දෙයක් නෑ කිව්වා කියන එක කියන්න ඕනේ. මොකද අපි මරුණාම උපදින්නේ අපි මේ ආත්මේ ජීවත් වෙච්ච ආකාරයෙන් කියන අදහසේ තමයි මම ඉන්නේ. ඒ නිසා එතුමත් මේ ආත්මේ කරපු විදියට එතුමා මතු ආත්මයක් ලබලා ඇති. නමුත් මම ඉන්නේ මේ ස්ථාවරයේ. ඉතින් මම මේ අනුර කුමාර සහෝදරයාටත් හරිනි මැතිණියටත් මම කියන්නේ මේ රාජ්‍ය සේවය පිළිබඳව දකුණු පළාත නියදියක් කරගෙන මම ඉදිරියේදී වීඩියෝ පට කීපයක් ඉදිරිපත් කරනවා. මේක තමයි මම දැනුවත් කරන්නේ. මේ වීඩියෝ පට මම හිතනවා බොහෝ දෙනෙකුට නැති අත්දැකීම් මම ලබලා තියෙනවා. මම විඳවලා තියෙනවා. මම අත්විඳලා තියෙනවා. මම පීඩනයට ලක් වෙලා තියෙනවා. ඇතිතරම් මම පීඩනයට ලක් වෙලා තියෙනවා. මම ලියපු ලියුම් ගණන මම හිතන්නේ දසදහස් ගාණක්. මම වියදම් කරපු මුදල තැපෑල්ට පමණක් රුපියල් ලක්ෂ ගණනක්. මා වෙනුවෙන් ජනාධිපති ලේකම් එකත් අගමැති කාර්යාලයත් මේ අදාළ බලධාරීන්ට යොමු කරපු ලිපි ගාන 100කට අධික කියලා මට හිතෙනවා. මගේ ලිපි ගොනුව මට වඩා උසයි. නමුත් මට සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. දැන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ ඉසිරුපාය අධ්‍යාපන ලේකම්තුමා මැදිහත් වෙලා මට යම් සහනයක් තියෙනවා මගේ හිතට සතුටක් දැනෙන. ඒ නිසා මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒකත් හරි අමාරුවෙන් ඉෂ්ට කරගන්නේ. හරිම අමාරුවෙන් ඉෂ්ට කරන්නේ.
අර ඉබ්බන්ගෙන් ලොන් ගන්නවා වගේ. මොකද මෙයාලා ඉන්නේ නිතරම පරිගැනීමේ චේතනා නීතියක් නෙමෙයි. මම මේ පිළිබඳව කියන්න තමයි මම උත්සාහ කරන්නේ ඉදිරියේදී මම බය නැහැ. මම සැකයක් නැහැ. මං කියන හැම වචනයක් ගැනම මම වග කියනවා. මං එයාගේ නම් ගම් සහිතවයි එළියරව් කරන්නේ. ඒවට මම බය නැහැ. ඒක නිසා මම අනුර කුමාර දිසානායක සහෝදරයාගෙනුත් හරිනී සහෝදරියගෙනුත් ඉල්ලනවා. ඔබ දෙපළ අනිවාර්යයෙන්ම මේ තනතුරු වල රැඳී සිටිය යුතුයි කියලායි මගේ එකම ප්‍රාර්ථනාව. මොකද අපි මම ඒ වෙනුවෙන් හැකි උපරිම සහයෝගය දෙනවා. මට පේනවා. මට දැක්මක් තියෙනවා. මට දකින්න පුළුවන් දෙයක් තියෙනවා. මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මොකද මමත් දැන් ඔබ දෙපළටම වැඩිය මම ගොඩක් වයසක පුජ්‍යලයෙක්. ඒ නිසා මම ලැබපු අත්දැකීම් තියෙනවා. මට මේ රාජ්‍ය සේවයේ තියෙන අත්දැකීම් මං හිතන්නේ වෙන කිසි කෙනෙකුට නැහැ. මේකේ තියෙන දූෂිත භවයේ තියෙන අත්දැකීම්. මේක වෙනස් නොකරොතින් කවදාවත් ඊළඟ වසර 5 දුවන්න බෑ. මේ ආණ්ඩුව පවතින්නේ නැහැ කියන මතයේ තමයි මම ඉන්නේ. මොකද මේක මේකෙදී මේ ලැබපු ජයග්‍රහණයත් එක්ක මොකද මේක හරියට අවුරුදු 5න් 5ට ගලවන තුවාලයක කබොල්ල වගේ. අවුරුදු 5න් 5ට ගලවන තුවාලයක කබොල්ල. නැත්තම් අපි දුම් පැලස්තරේ කියලා. මේ පැලස්තරේ ගලවන දේශපාලන අධිකාරිය විසින් දේශපාලන යාන්ත්‍රණය විසින් මේ පැලස්තරේ ගලවනවා. යට මොකද තියෙන්නේ? කුණු වෙලා ඕජස් ගලන ගඳ ගහන සැරව ගලන මොනවද තියෙන්නේ? රාජ්‍ය සේවය, පරිපාලන සේවය. මේකට රින්ගන්න තමයි ඊළඟට අතනින් විශ්‍රාම ගිහිල්ලා කොහොම හරි ඉන්නකම් කරලා කරන්න තියෙන තක්කඩි මගෝඩි වැඩ කරලා ඒකේ ඉඳගෙන ආණ්ඩුකාරයාගේ අනුහසින් මේකට මේ 2017 වගන්තියේ යත්තේ විශ්‍රාමයට 2017 විශ්‍රාමයට ව්‍යස්ත සංග්‍රහය 2017 වගන්තියේ විශ්‍රාම ගිහිල්ලා ඊළඟට කෙලහලා ඉන්න කොමිසමකට රින් ගන්න. ඒකට මොකද වෙන්නේ? ඔය ඒ කොමිසමට රින්ගුවාම පුළුවන් අවුරුදු 85 දක්වා. ඒ කියන්නේ පණ යනකම් මේ හුස්ම ටික යනකම් ඉන්න පුළුවන් ඒකෙදි. මොකද දැන් තිබිච්ච රාජ්‍ය සේවා කොමිසමේ දකුණු පළාතේ ඕකේ හිටියේ ඔක්කොම අවුරුදු 85ක් 80 පැනපු අය තමයි හිටියේ. සභාපති ගුණදාස හේවාවිතාරණ මහත්තයාගේ වයස අවුරුදු 87ක් වගේ. එතකොට හාල්පන්දිනිය කියලා හිටියා මේ කලින් මේල්නස් කෙනෙක් පස්සේ මොකද රස්සාවක් කරන කොහොම හරි එතුමා හිටියා. එතුමත් වැඩ බැලුවා. කොහොමද මේගොල්ලෝ මාසෙකට ලක්ෂ 2.5 3ක් උපයනවා මේ කොමිසමට රින්ගලා. අනිත් එක වයසට යනකම්ම ඉන්නවා. ආයේ වයසට යනවා කියන්නේ මෙලව 100ක් නෑ මේගොල්ලන්ට. ඉන්න වරන්දිලා. ඇඳින්න ලක්ෂ 2.5 3ක් පඩි ගන්නවා. බැටුප් ගන්නවා, දීමනා ගන්නවා. මම වගේ මොකද මං ගාව තියෙන ගත්ත බැටුප් වල සම්පූර්ණ විස්තර මං ගාව තියෙනවා. තව ඉන්න ආණ්ඩුකාරයා හිටිය කවුද? ආචාර්ය විලී ගමගේ කියලා මහත්තයෙක් හිටියේ. එතුමගේ එකම උපදේශක සුනිල් දහනායක. එතුමත් ඉන්න රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙක්. මොන කැත වැඩක්ද මේ ඉන්නේ මොකටද? එතුමා මට මතක හැටියට වැටුප් සහ දීවන තව අමතර 4-5ක් අරන් තියෙනවා. තමන්ගේ විශ්‍රාමයට අමතරව. එතුමා මේ දකුණු පළාතේ හිටපු ඇකවුන්ටන්ට් කෙනෙක්. මට මතක හැටියට පළස්සව ඇකවුන්ටන්ට් කියලා තමයි මට ආරංචි. මේවා සම්පූර්ණ සත්‍ය සිද්ධි. ඉතින් මේ රාජ්‍ය සේවය මේ මොකටද මේ අරක කාලා විනාශ කරලා ඊළඟට ජීවිතයේ අවසාන කාලෙදී 60න් පස්සේ අවසාන කාලෙදී මැරෙනකන් යන්නේ එන්න බැරුව මැරෙනකන් අර කොමිසමේ රින්ගල ඉන්නවා. මේ පවුනේ අපි වගේ මිනිස්සු විඳවන්නේ ඒක නිසානේ. තවත් මම වගේ පිරිසක් ඉන්නවා. ඒ අයට ඇත්තටම මට වගේ කතා බහ කරන්න එඩිතරව කතා කරන්න ඒ අයට නොහැකියාවක් වෙන්න පුළුවන්. නමුත් මේ මිනිස්සු අහිංසක මිනිස්සු බඩගින්න දැනෙනවා. දරු පවුල් වලට යැපෙන්න ඕන ඒ මිනිස්සුන්ට කිසිම සාධාරණ ඉෂ්ට වෙලා නැහැ. ඉතින් ඕකට හපන්නේ පත්වෙච්ච ආණ්ඩුකාරයා මේ අනුර කුමාර මහත්තයලා විසින් පත් කරපු ආණ්ඩුකාරයා අමු තක්කඩියෙක්. මරුණත් කියන දේ එච්චරයි. අමු තක්කඩිය මං කියන එක කියනවා බය නැතුව මං ඒක නිසා මම නිතරම මම එතුමට ලියලා තියෙනවා දකුණු පළාතේ ඇත්තටම ආණ්ඩුකාරයෙක් ඕනේ නැහැ. මේ යන ක්‍රමය හොඳයි. දේශපාලන අධිකාරිය අන්ත දුර්වලයි දකුණු පළාතේ. ජනතා මේ රජයේ යටතේ තියෙන දේශපාලන අධිකාරිය දකුණු පළාතේ අන්ත දුර්වලයි. අන්තිම මෙලව අවබෝධයක් නැහැ. මම බය නැතුව කියන්නේ මේකේ ආදීනව විඳින්න වෙන්නේ අපටත් ජනාධිපතිතුමනි ඔබටත් අගමැතිතුමනි ඔබටත්. මොකද ඔබ දෙපළට පින් සිද්ධ වෙන්න තමයි අති බහුතරයක් පාර්ලිමේන්තුවට ගියේ. ඒ වෙනතු ඒ අයට ඡන්ද දුන්නා නෙමෙයි. ඒක නිසා මම ඔබලගෙන් විශ්වාස කරනවා මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි කියන හැඟීමෙන් තමයි මම ඉන්නේ.
මම විටින් විට මේ වගේ අදහස් ප්‍රකාශ කරනවා හරි නිර්වුල් අදහස්, නිවැරදි අදහස්, බය නැතුව ඕන අධිකරණයක අභියෝග කරන්න පුළුවන් අදහස්. මම බය නැතුව කියනවා මම විශ්වාස කරනවා ඔබලා මගේ මේ වචනයට අහුම්කම් දෙවි කියලා. මොකද මගෙත් එකම ප්‍රාර්ථනය මේ රජය පවතින්න ඕනේ කියන ප්‍රාර්ථනය තියෙනවා. ඒකට ඔබලා හොඳින් ඉන්න ඕනේ. ඔබ දෙපළ හොඳින් ඉන්න ඕනේ. තව ඉන්නවා මේ රජයේ යටතේ ඉදිතරව නිර්භීතව කටයුතු කරන තව පිරිසක් ඉන්නවා මම නම් වශයෙන් කියන්න ඕනේ පිරිසක් ඉන්නවා. ඒ පිරිසක් ඉන්නවා ඇත්තම කියන්න. නමුත් කොහොම වුණත් විශේෂයෙන්ම අනුර කුමාර සනායක සහෝදරයාගේ වචනය හරි ප්‍රබලයි. ඒ අනුව මම හිතනවා කටයුතු කරන්න ඕනි. ඔබතුමා අපි ආරක්ෂා කරනවා හැකි උපරිම අන්දමින්. මේ යන ගමන ඔබතුමාට තවත් අත්ලක් වෙන්න, තවත් ආශිර්වාදයක් වෙන්න මම මගේ අදහස් පිටින්ට ප්‍රකාශ කරන මම විශ්වාස කරනවා මගේ අදහස් වලට ඔබතුමා ඇහුම්කන් දෙවි කියලා. මම හිතන්නේ මම ගොඩක් දුර දකින පුද්ගලයෙක්. මම මහින්ද මහත්තයා ඉඳද්දිත් මම වීඩියෝ පට කීපයක් නිකුත් කරා. හැබැයි සමහර දේවල් වලට එතුමා වෙනුවෙන් යම් ඔය විශේෂයෙන් මගේ හිතවත් දලස් අලාපිරම මැතිතුමා සමහර අවස්ථාවලදී අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඒ ක්‍රමවේදය වෙනස් කරගන්න බැරි වුණා. ඒ ක්‍රමවේදය වෙනස් කරන්න බැරි වුණා. නමුත් මේකෙදි තියෙන වෙනත් ක්‍රමවේදයක්. ඒක නිසා මේක මේ රාජ්‍ය සේවයේ තනතුරු ගන්න ඇතම් හැමෝම නෙමෙයි. ඒක පටල ගන්න එපා. සමහර පරිපාලන සේවයේ සහ මානවික සේන නිලධාරීන් විශේෂයෙන් දකුණු පළාතේ මෙන්න මේ අයගෙන් මේක ප්‍රවේශම් කරගන්න ඕනේ. මෙන්න මේකෙන් නැත්නම් මොකද ඉස්සරහට මේක වෙනස් නොවුනොත් පැහැදිලිවම මම අද කියනවා රජයට අත්විඳින්න වෙනවා අන්ත පරාජය. මොකද මිනිස්සු යම්තා කලකිරීමක් තියෙනවා. සමහර අවස්ථාවල සමහර ප්‍රශ්න සම්බන්ධයෙන් අපි මහා ලොකු මිනිස්සු නෙමෙයි. නමුත් අපිට තියෙන අත්දැකීම් මං හිතනවා හුඟක් අයට නැහැ කියලා. විශේෂයෙන්ම දකුණු පළාතේ දේශපාලන අධිකාරියේ කිසි කෙනෙකුට අපට රාජ්‍ය සේවය ගැන තියෙන අත්දැකීම් නැහැ කියන එක තමයි මගේ තියෙන්නේ. මගේ තියෙන අදහස අපට අත්දැකීම් මට තියෙන අත්දැකීම් ඒ අයට නැහැ කියන. මොකද මට ඕන තරම් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසා මම ඉල්ලා සිටිනවා, ආයාචනය කරනවා මේ රජය අපි පවත්වාගෙන යන්න ඕනේ. මේ රජයේ දැන් මෙතෙක්කල් ගිය ගමන මම සතුටු වෙන පුජ්‍යලිකව මෙතෙක්කල් ගිය ගමන. ඒ නිසා මම මේ කත්තදිනව නෙමෙයි. මට කිසිම දේශපාලන පක්ෂයක් නැහැ. නමුත් මම මේ රජයට ඡන්දෙ දුන්නා. ඒක හේතු තියෙනවා මට නිදහසට කරුණු තියෙනවා මට මගේ. නමුත් මතක තියාගන්න අපි ඉන්නේ දකුණු පළාතේ දේශපාලකයන්ට වඩා ඉහළින් අපි ඉන්නේ. අපි ඉන්නේ ඉහළින්. අපිට කිසි දෙයක් ඕනේ නැහැ දේශපාලන. අපි ඉන්නේ ඉහළින්. අපි කාගේවත් ඡන්ද ඉල්ලන් ගෙවල් වලට යන්නෙත් නැහැ. මට ඡන්දයකට එන්න ඕනේ නැහැ. නමුත් අපේ වචන අහක දාන්න එපා. ස්තුතියි.